Hello ළමයි කොහොමද? Welcome back my YouTube channel. ඉතින් අපි අද පොඩි ගමනක් යන්න ලෑස්ති වෙන්නේ. ගමනක් යන්න අද හැමෝම ගෙදර ඉන්න දවසක් නිවාඩු. ඉතින් බබාලත් තරම් චුට්ටක් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා අපි බලමු. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, දිගටම වීඩියෝ බලන්න, bell icon එක click කරලා තියාගන්න. අපි යන් වීඩියෝ එකට. ඔන්න අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ නුවර පැත්තේ රවුමක් දාන්න කියලා. ඔය ඉන්නේ මගේ අයියාගේ බබා. මගේ වීඩියෝ බලන හැමෝම හිතන් ඉඳලා තියෙන්නේ ඒ මගේ අනිත් බබා කියලා. මට ඉන්නේ පුතා විතරයි ඒ අයියාගේ බබා. අපි දැන් ඉතින් යන්න තමයි යන්නේ. වීල් එකේ තමයි යන්නේ නම් අපි බලමු. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ මම කොහෙද යන්නේ කියලා. ඉතින් අපි ඉස්සරෝම ආවේ නුවර වැවරවුමේ තියෙන children park එකට. ලොකු බබා එන්න ඕනි කියලා කිව්වා. ඒ නිසා අපි children park එකට ගොඩ දවසකින් එක්කන් ආවේ නැති හින්දා එක්කගෙන ආවා. ඉතින් අපි ඉන්නේ නුවරනේ. මේක තියෙන්නේ නුවර වැවරවුමේ. අපි මෙහි ඉඳලා යනවා නම් වැවරවුම පටන් ගද්දිම තමයි මේක තියෙන්නේ. පාර අයිනෙම තමයි තියෙන්නේ. හොයාගන්න හරිම ලේසි ඔයගොල්ලෝ එනවා නම්. චූටි බබාලට සෙල්ලම් කරන්න ගොඩක් තියෙනවා මෙතන. ඒ නිසා ඔයාලත් ඇවිල්ලා යන්න එන්න. අපි ආවේ වීකෙන්ඩ් එකේ නිසා අපි ගියපු දවසේ නම් ගොඩාක් සෙනග හිටියා. සතිය දවස්වලට මං හිතන්නේ එච්චරම සෙනග නැතුව ඇති. අර සෙනසුරාදිරිදට කට්ටිය නිවාඩුනේ. ඒ නිසා සෙනග ඉන්න ඇති. ඊට පස්සේ බබා සෙල්ලම් කරලා ඉවරුණාට පස්සේ අපි නුවර සහස්සු වෙනට යන් කියලා කතා වුණා. එතන අද ඉවෙන්ට් එකක් නිසා වීල් පාක් කරන්න දෙන්න නැහැ කියලා කිව්වා. ඊට පස්සේ අපි ආවා KCC එකේ පාක් එකට. එතන වීල් එක දාලා පයින් ආවා අපි සහස්සු වෙනට. එදා ලොකු ඉවෙන්ට් එකක් මියුසිකල් එකක් තිබ්බා. ඒ නිසා ගොඩක් සෙනග හිටියා සහස්සු වෙනෙත්. ඉතින් මෙතනත් බබාලට සෙල්ලම් කරන්න ගොඩාක් තැන් තියෙනවා. පිටින් සහස්සු වෙලේ ඇවිදලා කෑම කන්න කියලා ආවා. අපි කෑම කාලා චුට්ටක් ඇවිද්දා. මගේ ටකරම් වොයිස් එක තමයි තාම තියෙන්නේ ළමයි. මේ මොකද අර වෛරස් උනේනේ අපිට හැදුනේ. ඉතින් ඒක මාසයක් විතර යනවලු ඒ කැස්ස හොඳ වෙන්න. ඒ නිසා අමාරුවෙන් හරි අහගෙන ඉන්න. සහස්සුවේනේ ඇවිද්දා. ඇවිදලා බබාලටත් ඔය ටෝයි එහෙම අරගෙන අපි ආපහු ආවා වීල් එක තිබුණු තැනට. වීල් එක දැම්ම අපි KCC පාක් එකේනේ. එතනට ඇවිල්ලා බබාට ඇඳුම් වගේක් ගන්න තිබුණා. ඊට පස්සේ ආවා නුවර තිලකවර්ධනේට. මං හිතනවා ඔයාලා තිලකවර්ධනේ තියෙන තැන දන්නවා ඇති කියලා. ඒ නිසා මම තැන කියන්නේ නැහැ. ඉතින් ඉස්සරෝම ආවේ බබාලාගේ ඇඳුම් තියෙන ෆ්ලෝ එකට. එතනට ඇවිල්ලා ඉතින් දන්නවනේ shopping කරන්න ගියාම තෝරගන්න හරිම අමාරුයි. බබාට සෙට් වෙන ඒවත් ගොඩාක් තිබුණේ නැහැ තිලකවර්ධනේ නම්. ඒ නිසා ඉතින් තෝරලා රෑ වෙනකන් ඇඳුම් තෝර හිටියා. ඉතින් බබාට ඇඳුම් ගන්න කියලා ආවට යාට විතරක් ඇඳුම් ගත්තේ නැහැ. හස්බන්ඩ් ඉන්නේ රටනේ. හස්බන්ඩ්ගේ අම්මටයි අප්පච්චිටයි අපේ අම්මලටයි හැමෝටම ගත්තා. එයාලව අමතක කරන්න බැහැනේ ඉතින්. කොහෙ ගියත් ඉතින් මට නම් හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි මතක් වෙනවා. ඊට පස්සේ අපි ඉතින් ආපහු ගෙදර එන්න ආවා. පේනවනේ දැන් නම් හොඳටම රෑ වෙලා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ගෙනාපු බඩු ටික අස් කරන්න පටන් ගත්තා. බබාට මෙන්න මේ ෂූස් දෙක ගත්තා.
මට ඒක හිතුණා එයාට සෙට් වෙයි කියලා. මේ මොකද දැන් මෙයා ටක් ගාලා ලොකු වෙන නිසා තියෙන ඒවා ඔක්කොම මදි එයාට. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන බබත් වෝකර් එකේ තියලා අපි රැට කෑම කාලා දවස ඉතින් ඉවර කරා. ඔන්නම තමයි අද දවස ගෙවුනේ. මගෙත් එක්ක වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් thank you. තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකල් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්.